අධිකරණ ශාලාව ඇතුලේ විනිසුරුවරයා ඉදිරි පටදම පිස්තෝලයකින් පිටවුණු උණ්ඩ කිහිපයක් මුළු රටම භීතියෙන් සලිත කළා. 1990ට නොවැම්බර් 25 අත්තනගල්ල උසාවිය ලේවිල කරමින් වීරගුල පොලිස් ස්ථානාධිපතිවරයාව සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව ඝාතනය කළේ කවුද? තමන්ගේ සහෝදරයා ඇතුළු තරුණයන් 12 දෙනෙකුව මරා දමා ටයර් සෑයක පුලුස්සා දෙමු ම්ලේච්ඡ වවුල් කෙලේ ඝාතනයට නීතියෙන් දඬුවම් නොලැබෙන තැන ඔහු නීතිය තමන්ගේ අතට ගත්තා. ඔහු තමයි ගම්පහ ඔස්මාන්. මෑතකදී තිරගත වනු ෆාදර් සිනමා පටයටත් පාදක වනු ලංකාවම හෙල්ලූ ඒ බිහිසුණු පලිගැනීමේ සැබෑ කතාව අද අපි දිගහරිනවා. ඔබ තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි යමු වීඩියෝවට. පොඩි සංගීතය. මට කෙලිය නේද තරුණ කැල. කවුද කො මේ මණ්ඩ ගෙනාවේ? විජේසල මෙහි යන්න ඕනේ. සර්ලගේ ප්ලෑන් වලට වැඩ කරන්න ගිහින් තමයි අර සිපයියෙක් අයියෙක් වෙලා ඉන්නේ සර්. සර් ඔන්න පාක නෝන ඔන්න වන්ද. ඕකෝ දන්නෝ. ඔබස් දෙකෙන් බලලා 62කින් හිතන එක. පාවපට භූමිල පංජතිල පොරන්දම පංජතිල පොරන්දම. එතකොට මට පුළුවන් කොපි ඔක්කොම වවුල් කලේ දොරටුවෙන් ස්වර්ගයට යවන්න. කතාව පටන් ගන්නේ 1990 පෙබරවාරි 27 වෙනිදා මධ්‍ය රාත්‍රියේදී. මුළු රටම 80ට 89 භීෂණයෙන් බැටකමින් තිබුණු කාලයක්. එදා රෑ වෑන් එකකින් ආපු පොලිස් ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් පිරිසක් ගම්පහ ප්‍රදේශයේ ගෙවල් කිහිපයකට කඩා වැදුනා. රතු ගාමිණී නොහොත් අනුර ජයලත්, පාසල් සිසුන් වූ හේම ජයමංගලිකා සහ ජනක මායාදුන්න ඇතුළු 12 දෙනෙකුව ඔවුන් බලහත්කාරයෙන් පැහැරගත්තා. මේ පිරිස අරන් ගියේ වවුල් කෙලේ කියන පාළු ප්‍රදේශයට. එතනදි සිද්ධ වුණේ හිතාගන්න බැරි තරම් අමානුෂික දෙයක්. එකින් එකාගේ නම අහලා ඒ අසරණ තරුණ තරුණියන්ගේ ඔළුවටම වෙඩි තියලා ඔවුන්ව ඝාතනය කළා. ඒත් මේ මරණ වරන්තුවෙන් එකම එක්කෙනෙක් බේරුණා. ඒ තමයි රතු ගාමිණී. වෙඩිවැදි වෙටුණු ඔහු මියගිය බව සිතූ ඝාතකයන් සිරුරු ටයර් සෑයක දමා පුලුස්සා පිටව ගියා. පණ බේරාගත් ගාමිණී නිරුවතින්ම අසල නිවසකට ගිහින් සරමක් ඉල්ලාගෙන සැඟවුණා. ඔහු තමයි පසුව මේ සියලු අපරාධකාරයන්ගේ රෙදි කෙලව්වේ. මේ අපරාධය පිටුපස හිටියේ වීරගුල පොලිස් ස්ථානාධිපති ධම්මික ප්‍රසන්න සහ ඔහුට දේශපාලන හයිය දුන්න ඔහුගේ මාමණ්ඩියා වුණු මයිකල් විජේසේකරයි. මේ ඝාතනය වුණු තරුණයන් අතර ගම්පහ ඔස්මාන්ගේ සහෝදරයා මිල්ඩ්‍රොයි ගුණසේකරත් හිටියා. නීතිය ඉදිරියට මේ අපරාධකාරයන්ව ගෙනාවත් ඔවුන්ට දේශපාලන හයිය තිබුණා. ඔස්මන් ඒ වෙනකුට හිටියේ ජපානයේ. තමන්ගේ සහෝදරයාව මරාපු අයට නීතියෙන් දඬුවම් ලැබෙන්නේ නැති බව තේරුම් ගත්තු ඔස්මන් රහසිගතව ලංකාවට එන්න තීරණය ගත්තා. ඔහු ආවේ තමන්ගේ මිතුරෙකුගේ පාස්පෝර්ට් එකකින්. ඔහුගේ එකම අරමුණ වුණේ තම සහෝදරයා ඇතුළු පිරිස මරා දෙමු අයට මරණයම දායාන කිරීමයි. 1991 නොවැම්බර් 25 අත්තනගල්ල උසාවිය එදා සාමාන්‍ය විදියට වැග කටයුතු කරමින් තිබුණා. උදේ 10ට විතර නිල් පාට කබායක් ඇඳගත් පුද්ගලයෙක් උසාවිය ඇතුළට ආවා. කිසිවෙක් සැක කළේ නැහැ මේ එන්නේ ලංකාවේ උසාවි ඉතිහාසය වෙනස් කරන පුද්ගලයා කියලා. එකවරම ගිගුම් දුනු වෙඩිහඬින් මුළු උසාවියම පිරී ගියා. මයිකල් විජේසේකර උසාවිය පිටතිද්ද පොලිස් ස්ථානාධිපති ධම්මිකව උසාවි කූඩුව අසලදී ඔස්මන් විසින් වෙඩි තබා ඝාතනය කළා. විශේෂම දේ තමයි වෙඩි තැබීමෙන් පස්සේ ඔස්මන් විනිසුරුවරයා දෙස බලා හිස නමා ගෞරව කරලා සමා වෙන්න ස්වාමීනි කියන්නා වගේ එතනින් ඊටාම සංසුණුව නික්මන යාමයි. මිනිමරු පොලිස් නිලධාරියා මියගිය ආරංචියට ගම්පහ ජනතාව රතිඤ්ඤාපත්තු කරලා කිරිබත් කෑවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. අත්තනගල්ල උසාවියේ ද්විත්ව ඝාතනයෙන් පස්සේ ඔස්මන් නැවතත් රහසිගතවම ජපානයට පැන ගියා. නමුත් වසර කිහිපයකට පසු වීසා ගැටලුවක් නිසා ඔහුව ජපානයේදී අත්අඩංගුවට පත් වෙලා නැවත ලංකාවට පිටුහල් කරුණා. මුළු ලංකාවම බලාගෙන හිටියේ මේ සිනමා පටයක් වැනි ඝාතනය කළ පුද්ගලයාට නීතියෙන් මොන වගේ දඬුවම් ලැබෙයිද කියලා.
නමුත් නාඩු විභාගයේදී සිද්ධ වුණේ හිතාගන්න බැරි දෙයක්. උසාවිය ඇතුලේ දහස් ගණන් සෙනගන් මැද්දේ මේ වෙඩිතැබීම සිද්ධ වුණත් ඔස්මන්ට විරුද්ධව සාක්ෂි දෙන්න එකම එක් පුද්ගලයෙක්වත් ඉදිරිපත් වුණේ නැහැ. එදා උසාවියේ හිටපු සාක්ෂිකරුවන්ට හදිස්සියම සියල්ල අමතක වුණා. ඇත්තටම ඒ බය නිසා නෙමෙයි මියගිය පොලිස් නිලධාරියා සහ දේශපාලනිඥයා කෙරෙහි ජනතාව තුළ තිබුණු දැඩි පිළිකුල සහ වෛරය නිසායි. අවසානයේ 2002 වසරේදී ඔස්මන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වුණා. ඔස්මන් කියන්නේ සාමාන්‍ය පාතාල සමාජිකයෙක් නෙවෙයි. ඔහුට ආවේනික වූ ප්‍රතිපත්ති කිහිපයක් තිබුණා. ගම්පහ අවට ප්‍රදේශවල කුඩු ජාවාරම කරුවන්ට සහ ස්ත්‍රී දූෂකයන්ට කියන්නේ ඔස්මන් මාරයක්. තමන්ගේ ප්‍රදේශයේ අසරණ මිනිස්සුන්ට කරදර කරන ඕනෑම බලවතෙකුට එරෙහිව ඔහු නොබියාව නැගී සිටියා. ඒ නිසාම ඔහු රොබින් හුඩ් වැනි චරිතයක් ලෙස ගම්පහ ජනතාව අතර ප්‍රසිද්ධ වුණා. ගම්පහ ඔස්මන් කියන්නේ සාමාන්‍ය පාතාල සමාජිකයෙක් නෙවෙයි. ඔහු කුඩු ජාවාරමට සහ ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව තනියම සටන් කළ අපූරු චරිතයක් විදිහටයි ප්‍රදේශවාසීන් අදටත් ඔහුව හඳුන්වන්නේ. අසාධාරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තැන මිනිස්සු නීතිය අතට ගන්නා ආකාරය මේ කතාවෙන් මනාව පැහැදිලි වනවා. මෑතකදී තිරගත වනු ෆාදර් සිනමා පටය තුලින්ද මේ කතාවේ ආභාසිය ඔබට දකින්න ලැබෙන්න ඇති. ලංකා ඉතිහාසයේ මේ වගේ සැඟවුන් කතා තවත් ගොඩක් තියෙනවා. ඔබ මොකද හිතන්නේ? ඔස්මන් කලේ වීරකමක්ද නැත්නම් අපරාධයක්ද? ඔබේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. අතීතයේ මේ වගේ තවත් ඔබ නොදන්නා රහස් දැනගන්න කැමති නම් අපේ කමෙන්ට් තීරුවේ සටහන් කරන්න. ලංකාවේ සැඟවුන් ඉතිහාසයේ සොයා යන තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. මෙවැනිම විස්මිත සහ ගවේෂණාත්මක තොරතුරු දැනගන්න අපේ channel සිලෝන් නාලිකාව දැන්ම subscribe කරලා bell icon-යත් ක්‍රියාත්මක කර තබා ගන්න. ඒ වගේම මේ වටිනා තොරතුරු ඔබේ මිතුරන්ට දැනගන්න වීඩියෝව share කරන්න. තවත් මෙවැනිම කුතුහලයේ පිරි වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.